වට්ටක්ක මාළුවක් හදාගන්න යන්නේ මම ඒක තැඹෙන්න ලිපේ තියෙනකොට අර ජපන් එක්කෙනෙක් ආවා අල්ලපු ගෙදර එයත් එක්ක පොඩ්ඩක් කතා කරා. එනකොට මේක පොඩ්ඩක් තැඹිලා. දැන් අපි වට්ටක්ක මාළුවේ ඒගොල්ලන්ට මට පෙන්වන්න බැරි වුණා. ලිපේ තියෙන එක පෙන්වන්න ඉතින් ලුණු ටිකක් දාලා වතුර ටිකක් දාලා තැඹෙන ප්‍රමාණයට අපි මේ වට්ටක්ක ටික තඹ ගන්නවා. තව මදි තැඹිලා. ඒක තව මඩ ගින්නේ තියෙනවා. ඊට පස්සේ වට්ටක්කයකට දාන පහේ එක හදාගන්නවා. බෙන්ඩර් එකට දාලා ඒක කොහොම කුඩු කරලා. මේකට මම උගුරු සුදුළු උණුළු සේරම දාලා පොල් සුදු කැකුළු හාල් ටිකක් අබ සේරම දාලා මම මේක බෙන්ඩ ජායකට දාලා. දැන් මේක විතරයි මම දාන්නේ මම පොල් කිත් දාන්නේ අර දාන ඩෙසිකේටඩ් පොල් ටිකක් දානවා ඒ පොල් ටික තමයි මම මේ වලට දාන්නේ ඕගොල්ලොත් හදලා බලන්න හරිම රසයි වියදම අඩුයි ගුණයි වැඩි පොල් කිරි එතකොට අවශ්‍ය වෙන්නේ නැහැ මම කොහොමද පොල් කිරි දාලා අපි යන්නේ කිරිබත් වගේ හැදුවොත් පොල් කිරි දානවා ආපයිවොත් පොල් කිරි දානවා ඒ අවශ්‍යම දේවල් වලට විතරයි පොල් කිරියක් පාවිච්චි කරන්නේ ඊළ කිරි වලින් වියනවා ගුණයි රසයි මේ ඩිස්කේටඩ් පොල් මිටයි සුදු පොල් හාල් මිටයි උඟුරු සුදු ලුණු ගම්බිරිස් ටික ඉසේරම දාලා මේක කොටලා තියෙනවා ඔයගොල්ලොත් මේ විදිහට වට්ටක් කවුජලා බලන්න මගේ පවුලේ ලංකාවේ ඉන්න මගේ නෑදෑයින්ට පවා මං කියලා ඒගොල්ලෝ කියන පොල් ගණන් හින්දා හරිම ෂෝක් හරිම රසයි මේ විදිහට ඉවුවාම කියලා ඒගොල්ලෝ මේ විදිහට හදලා වට්ටක්ක උයන. දැන් අපි මේක දාගන්න. ඔන්න බලන්නකො මේකේ උකු ගතිය කොහොමද කියලා. තව ටිකක් වෙලා යනකොට මේක හොඳට වෙලා එනවා. ආයි අපි දාන්නේ කිසිම කිරා. ඔච්චර තමයි දාන්නේ. ඔගොල්ලෝ හදලා බලලා මට කියන්න. නැත්තම් හොඳ මේ මගේ ක්‍රම. දැන් ඉතින් අපේ වට්ටක්ක මාළුව ඉවරයි. බාන්න තියෙනවා.